හොඳයි. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. අද මම කතා කරන්න හිතුවේ මේ ආදර සම්බන්ධතාවලට එහෙම නැත්නම් විවාහයට කොහොමද කළු කර්ම නැත්නම් සුදු කර්ම හරස් වෙන්නේ කියන එක. අපි දන්නවා අ, කර්ම කිව්වම මීට පෙර භවයන්හි අපි කරපු කුසල් හෝ අකුසල් එහෙම නැත්නම් පින් පව් පළ දීමක් තමයි සිද්ධ වෙන්නේ කියන දේ. ඒ වගේම අපි මේ ගෙවන මනුෂ්‍ය ආත්මයේදී අපි දැනට කරන හොඳ හෝ නරක එහෙම නැත්නම් පින් හෝ පව් වල බලපෑම මේ ආත්මයේදීත් අපිට ලැබෙන්න ඉඩ කඩක් තියෙනවා. අපි අද මේ කරන හැම දෙයක්ම හැම ක්‍රියාවක් අපි හැම දෙයක් කරන හැම දෙයක්ම හැම ක්‍රියාවක්ම හිතින් හෝ කයෙන් හරි කරන දෙයක් කර්මයකට හේතු වෙනවා ඉදිරියේදී අනාගතයේදී. එතකොට අපි බලමු මොකද්ද මේ සුදු කර්ම කියන්නේ කළු කර්ම කියන්නේ කියලා දෙයක්. සුදු කර්මයක් කියන්නේ අපි කරන හොඳ දේවල් වලට අනාගතයේදී අපිට ලැබෙන සුබ එහෙම නැත්නම් යහපත් මඟ. කළු කර්මයක් කියන්නේ අපි අද කරන නරක දේවල් වලට අනාගතයේ අපිට ලැබෙන්න පුළුවන් අයහපත් එහෙම නැත්නම් අශුභ විපාක. අපි සාමාන්‍යයෙන් දැනීමට එහෙම නැත්නම් උදාහරණයක් විදිහට අපි බැලුවොත් මේක ගණිතය ආශ්‍රිතව බැලුවොත් එimhe ගණිතය මුල් කරගෙන අපි දන්නවා ගණිතයේදී ප්ලස් වලට ප්ලස් එකතු කිරීමෙන් එහෙම නැත්නම් පොසිටිව් අගයකට පොසිටිව් අගයක් එකතු කිරීමෙන් අපිට ලැබෙන උත්තරය පොසිටිව් උත්තරයක් වෙනවා. ඒ වගේම නෙගටිව් වලට නෙගටිව් එකතු කිරීමෙන් එහෙම නැත්නම් මයිනස් වලට මයිනස් එකතු කිරීමෙන් අපිට ලැබෙන්නේ මයිනස් උත්තරයක් එහෙම නැත්නම් නෙගටිව් උත්තරයක්. ඉතින් මේ සරල ක්‍රමයේ භාවිතා කරලා අපි හිතුවොත් කොහොමද මේක කර්ම වලට ගැලපෙන්නේ කියන දේ යම්කිසි සුදු කර්මයක් තියෙන කෙනෙකුට එහෙම නැත්නම් සුදු කර්ම වැඩිපුර තියෙන කෙනෙකුට තම සුදු කර්ම එකතු වුණොත් එහෙම ඒගොල්ලන්ට විපාක ලැබෙන විදිහට ඉදිරි අනාගත සුදු කර්ම විපාක ලැබීමත් කළු කර්මයකට කළු කර්මයක් එකතු වීමෙන් කළු කර්ම විපාක ලැබීමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අපි බැලුවොත් කොහොමද මේක මේ කළු කර්ම හා සුදු කර්ම ආදර සම්බන්ධතාවයකට එහෙම නැත්නම් විවාහයකට ගැලපෙන්නේ එහෙම නැත්නම් නොගැලපෙන්නේ කියන්නේ. අපි දන්නවා අපි දැකලා තියෙනවා සමහර බැඳීම් තියෙනවා ආදර සම්බන්ධතාවල් තියෙනවා ඒ දෙන්න ඊටම සතුටින් ඒ සම්බන්ධේ ජීවත් වෙනවා. සතුටින් කාලය ගත කරනවා. ඒගොල්ලන්ට කිසිම වටපිටාවෙන් එහෙම නැත්නම් කොහෙන්වත් කාගෙන්වත් කරදර බාධාවල් ඇති වෙන්නේ නැහැ. බලන් ඉන්න අයත් ඒගොල්ලන්ට උදව් කරනවා සපෝට් කරනවා. හරි ලස්සනට ඒගොල්ලන්ගේ ජීවිතය ගලාගෙන යනවා. හැමදේම හොඳින් සිද්ධ වෙනවා. එක්කෙනෙක්ට බොරු කරන්නේ නැහැ. එක්කෙනෙක් අනිත් කෙනාට බොරු කරන්නේ නැහැ. හරීම පැහැදිලිව හරීම විවෘතව ඒගොල්ලෝ ඒ සම්බන්ධතාවයෙන් ඉදිරියට ගෙන යනවා. ඒතර බැලුවොත් මේගොල්ලන්ගේ පෞල් පසුබිම ඒ දෙන්නගම පෞල් පසුබිම ගත්තොත් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ හරි නිහතමානී හරි හොඳ කට්ටියක් වෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ දෙමව්පියෝ හරි හොඳ සම්බන්ධතාවයක් පවත්වා යනවා. ගෙදර වටපිටාවත් හරි සාමකාමීව තාම සතුටින් ගෙවන හොඳ පෞල් ජීවිතයක් තියෙන අය. ගොඩක් වෙලාවට ආගමන ධර්මයට නැඹුරු වෙන්න පුළුවන් ඒගොල්ලෝ. දානමාන කටයුතු කරනවා වෙන්න පුළුවන්. ඉතාමත් ලස්සනට සුඛෝභෝගී විදියට ඒ කියන්නේ සල්ලිම විතරක් නෙමෙයි. හැබැයි අර සල්ලි නැතත් තමන් සතුටින් ජීවත් වෙනවා කියලා කියන්නේ අන්න ඒ වගේ හැමදේම සතුටින් තියෙන හැමදේම මුක්ති විඳින එහෙම පෞල් පසුබිමක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඒත් මේගොල්ලෝ විවාහයකට ආවයි කියන්නේ දැන් විවාහයකට ආවම විවාහයත් ඒ හොඳට සිද්ධ වෙනවා. ඉතාමත් සතුටින් මෙතන ජීවත් වෙනවා. ලස්සන දරුවෝ පින්වන්ත දරුවන් උපදිනවා ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම කියන හැමදේම මොන වැඩේ කරන්න ගියත් ඒක සාර්ථක වෙනවා. ගොඩක් පින්නට දහමට ලැබි වෙනවා. මොන ආගමක වුණත් ඒගොල්ලෝ දැක්කම මිනිස්සුන්ට ආස හිතෙනවා. ඉතින් මේගොල්ලෝ මුළු මේ ජීවිත කාලයම ඉතාමත් සතුටින්
ඉතාම සතුටින් ඒ කියන්නේ චූටි ඕන කෙනෙක්ට ඕන පෞල් ජීවිතයේදී චූටි ප්‍රශ්න කරදර එනවා බාධා කරනවා. ඒ වලින් මම මේ කතා කරන්නේ සාමාන්‍ය ලොකුවට එහෙම ලොකු දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඉතාමත් හොඳින් ඒගොල්ලන්ගේ පැවැත්ම ජීවිතය ගත වෙනවා. හැමෝටම අවශ්‍යයක් වෙන විදිහට මේ හොඳ ලස්සන විවාහයක් සිද්ධ වෙලා ඒ ජීවිතේ යහපත් වෙනවා. ඒ වගේම අපි දැකලා තියෙනවා තවත් සමහර බැඳීම් තියෙනවා හරිම කරදරකාරී. හම්බ වෙච්ච දවස් ඉඳලම ප්‍රශ්න. මොකක් හරි එකකට දෙන්නා රණ්ඩු කරන්න බලනවා. පොඩි වචන අල්ලගෙන රණ්ඩු වෙන්න බලනවා. කිසිම සතුටක් නැහැ හිතේ. ගෙවල් වලින් සමහරක් වෙලාවට ප්‍රශ්න කරදර එන්න පුළුවන් මේ දෙන්නගේ සම්බන්ධතාවයට. ඉතින් එහෙම යන්නේ මේ කළු කර්ම තියෙනකොට සමහරක් වෙලාවට අනිත් පැත්තත් මේක තව එකක් තියෙනවා. දැන් මේ වගේ කළු කර්ම දෙන්නෙක් එකතු වුණොත් ඒගොල්ලෝ එකතු වෙලා යනකොට මුලදී සමහරක් වෙලාවට ඒගොල්ලන්ට හොඳ යහපත් මාර්ගයක් පේනවා. මේක ලස්සනයි, මේක කිසි ප්‍රශ්නයක් නෑ, අපිට ජීවත් වෙන්න පුළුවන් හොඳට. මේ පොඩි බාධා තිබුණාට ඒවා මගහැරලා යන්න පුළුවන්. අපි දෙන්න ගැළපෙනවා කියලා මේගොල්ලන්ට හිතෙනවා. ඒ මොකද ඒ විශ්ව ශක්තියෙන් එහෙම නැත්නම් මේ කර්ම ඒ ගෙවීමට අවශ්‍ය නිසා මේගොල්ලන්ට ඉඩකඩ සලසනවා. මේගොල්ලෝ ගමනකට ලෑස්ති වෙලා නෙමෙයි ගමනක් ආරම්භ කරලා ඒක සාදිට කියලා නැත්නම් විවාහයකට ගිහිල්ලා. එතනදී ඒගොල්ලන්ට විපාකේ ලබා දෙන්න. මේ යන්නේ කර්මත් එක්කනේ. ඒක කළු කර්මත් එක්කනේ. ඒක කළු කර්ම වලට විපාක දෙන්න තැනක් හොයනවා. ඒ තැන හොයන්න නම් ඒගොල්ලන්ට ඒක යන්න දෙනවා. සමහරක් වෙලාවට මේගොල්ලෝ විවාහයකට ගිහිල්ලා අවුරුද්දක් දෙකක් යනකොට තමයි මේගොල්ලෝගේ මේ ප්‍රශ්න පටන් ගන්න. එකිනෙකාට ගැලපෙන්න නැති වෙන්න පුළුවන්. රුස්සන්න නැති වෙන්න පුළුවන්. එක්කෙනාට අනිත් කෙනාට කියන්නේ සමතන් කියලා බොරු වෙන්න පුළුවන්. වෙන සම්බන්ධතාවලට මේගොල්ලෝ යන්න පුළුවන්. ලොකු ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ඒතකොට මේගොල්ලන්ගේ උපදින දරුවන්ටත් මේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මේගොල්ලන්ගේ මේ කළු කර්ම තියෙන අයගේ පසුබිම ගත්තොත් එimhe පෞල් පසුබිමක් ගත්තොත් එimhe සමහරක් වෙලාවට මේ දෙන්නගේම පෞල් පසුබිම පොඩ්ඩක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ප්‍රශ්නකාරී වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගෙවල් වල සමහරක් වෙලාවට මම එක දෙමව්පියෙක් එක්කෙනෙක් නැති වෙලා ඉන්න පුළුවන් ජීවිත මාතර. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ ඇතුලේ මට ප්‍රශ්න වෙලා දෙන්න වෙන් වෙලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ වෙන මොන හරි බාහිර ප්‍රශ්න තියෙන්න පුළුවන් ඇතුලේ. ඒ කියන්නේ සාමකාමී තත්ත්වය කියන්නේ අර ඉස්සෙල්ලා සුදු කර්මව තිබිච්ච වලට වඩා සාපේක්ෂව ගොඩක් වෙනස් තත්ත්වයක්. මේගොල්ලන්ගේ පෙන්වන්න කරන්න පුළුවන් මේගොල්ලන්ගේ ඒ පෞල් පසුබිම ඇතුලේ මේ ගැටුම්කාරී තත්ත්ව තියෙන පුද්ගලයන්. ඒතර මේගොල්ලෝ ඒක සමානක් කරලා එළියට පේන්න නැති වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ගේ ඇතුලේ මේ දේවල් තියෙනවා. ඉතින් මෙහෙම තියෙදි තමයි මේගොල්ලොත් මේ විවාහකට ගිහිල්ලා මේගොල්ලෝ දැන් ආවම අර වගේම ඒ ප්‍රශ්න වලට මතුවෙන. ඉතින් හැමතිස්සෙම රණ්ඩු වෙනවා කිසිම හිතේ සතුටක් නැහැ කරන්න යන වැඩ කිසිම දෙයක් හරියන්නේ නැහැ සමහරක් වෙලාවට. හරි ගියත් ඒක ගොඩාක් බාධා ඇති වෙලා හරියන්නේ. මොකද අර හේතුව අර කර්ම විසින් කළු කර්ම විසින් ඒගොල්ලන්ට පුළුවන් තරම් අර ඒ කළු කර්ම වලට දඬුවම් ඇති වෙනවා ඉදිරියේදී. මොකද මේ සිද්ධ වෙන්නේ. එතකොට මේ වගේ වෙලාවදී ගොඩක් වෙලාවට මේගොල්ලන්ගේ මේ ලිංගික සම්බන්ධතාවයක් වුණත් ඒක හරියට පවතින්නේ නැති වෙන්න පුළුවන්. නුරුස්සන ගතිය, වෙන වශයෙන් ජීවත් වෙන ගතිය, දරුවන් සම්බන්ධව ගොඩාක් ගැටලු ඇති වෙන්න පුළුවන්. නොගැලපීම් මේ වගේ ගොඩාක් මේක අපි ගත්තොත් එහෙම ලොකු ලිස්ට් එකක් අපිට කතා කරන්න පුළුවන් මේ කළු කර්ම දෙන්නෙක්ගේ එකතු වීම හින්දා. එතකොට ඉතින් ඔය වගේ ප්‍රශ්න ගොඩාක් මාලාවක් යනවා. ඒක අපි හිතමුකෝ වෙරිලක්ක සුදු කර්මයක් තියෙන තැනකට කළු කර්මයක් එකතු වුණා කියලා හිතන්නකෝ. සුදු අපි ඉස්සර කතා කරලා සුදු කර්ම දෙකක් ගැලපුවොත් කොහොමද වෙන්නේ? කළු කර්ම දෙකක් ගැලපුවොත් කොහොමද වෙන්නේ කියන දේ. දැන් මම කියන්නේ සුදු කර්මයක් උනේ කළු කර්මයක්දී එකතු වෙන්න ගියොත් එහෙම. දැන් සමහරක් වෙලාවට ආදර සම්බන්ධයෙන් පටන් ගන්න පුළුවන් මුලදී. ඒතකොට හිතන්නකෝ එක්කෙනෙක්ගේ කර්මයක් කොහොමද බලවත් වෙනවනේ. එක්ක කළු කර්මය බලවත් වෙනවා. එහෙම නැත්නම් සුදු කර්ම එක්කෙනා බලවත් වෙනවා. යම් කිසි විදියකින් සුදු කර්ම කෙනාගේ බලවත් වුණොත් ඒකට මේ ප්‍රශ්න නැතුව නෙමෙයි. අනිවාර්යයෙන්ම ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තිබ්බට අපි හිතන්නකෝ එහෙම ඉදිරියට යන්න ඒගොල්ලෝ උත්සාහ ගන්නවා නම් එහෙම නැත්නම් ඒකට මාර්ගය සැලසෙනවා නම් අර මේ දෙන්නගෙම කළු කර්මය හෝ සුදු කර්මය දෙකෙන් එකක් බලවත් වෙනවා. සුදු කර්මය බලවත් වුණොත්
එතකොට අර කළු කර්ම කෙනාගේ ඒකට දඩුවම් ලැබෙන්න තියෙන කාලය එහෙම නැත්නම් විදිය සමාවෙන්න විදිහ ටිකක් වෙනස් වෙනවා. මොකද හේතුව අරයා ගොඩක් වෙලාවට සුදු කර්ම කරන කෙනා යා මේ ගොඩක් ආගමට ලැබි කෙනෙක් හරි බොහොම හොඳ කෙනෙක් යන්නේ විච්ච කෙනෙක් අර ඒ වගේ ඒ දේවල් මෙයාට එකතු වෙන නිසා ඒ කර්ම පරිසම්පද ටිකක් අඩු වෙනවා. එහෙම නැත්නම් ඒක පොඩ්ඩක් වෙන වෙලා යන්න ඉඩ කඩ තියෙනවා. මොකද අරයාගේ එක බලවත් නිසා. ඒකේ අනිත් පැත්ත උනොත් එහෙම සුදු කර්ම තියෙන කෙනාගේ ශක්තියට වඩා කළු කර්ම කෙනාගේ වලක් වැඩි වුණු ශක්තිය ඒ ප්‍රමාණය එහෙමනම් ගොඩක් ප්‍රශ්න වෙනවා අර වගේම. මොකද කළු පැත්තට ගොඩක් වැඩි යා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ අපිට ගොඩක් වෙලාවට මේ බාධා ඇති වෙන්නේ එහෙම නැත්නම් වෙනින්න සිද්ධ වෙන්නේ මේ කළු කර්ම සහ සුදු කර්ම වල බලපෑම. ඉතින් ගොඩක් වෙලාවට මේ අපි දකින දෙයක් තමයි සමහරක් වෙලාවට ප්‍රොපෝසල්ස් එහෙම නැත්නම් කතා කරලා අපි විවාහ සිද්ධ වෙද්දී මේ ඒවලදී අපිට ගොඩක් වෙලාවට ගලපන්නේ ගැලපෙන්නේ අර කළු කර්ම වලට කළු කර්ම සහ සුදු කර්ම වලට සුදු කර්ම. මොකද එහෙම තමයි මොකද කේන්ද්‍රය අපි ගලපන්නේ. ඒක කේන්ද්‍රේ ගලපද්දී අපිට දන්නවා මේ ඔබ 100%ක්ම හරියන්නේ නැහැ කියලා දේ. මොකද මේ අද ලංකාවේ බැලුවොත් එහෙම මේ කේන්දර ගලපලා වෙච්ච විවාහයන් කීයක් අසාර්ථක වෙලා තියෙනවද? කී දහහක් අසාර්ථක වෙලා තියෙනවද? අපේ සමහරක් වෙලාවට ඒක ආදර සම්බන්ධතාවය වෙන කාලයක් දුරට පැවතිලා එහෙම නැත්නම් එහෙම මොකුත් නැතුව ඒ කෙසේ වෙතත් එහෙම මොකද අපිට කියන්න බෑ කවදාකවත්. මොකද විවාහයක් සිද්ධ වෙන්න ඕනේ කේන්දරයක් විතරක්ම බලපාලා නෙමෙයි කියන්නේ කේන්ද්‍රයක විතරක් විවාහයක් සිද්ධ වුණා කියන තේරුමක් නෑ. මොකද ඒක කේන්ද්‍රයට විතරක් සීමා වෙච්ච එකක්. හැබැයි ඒ දෙන්න අතර යම්කිසි අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තිබුණොත් ඒ විවාහය යම්කිසි තාක්කකට ඉදිරියට ගෙන යනවා. ඉතින් ඒ නිසා මේ කේන්දර ගැලපීම හින්දා ගොඩාක් අසාර්ථක වෙච්ච විවාහ ඒ කියන්නේ හොඳටම ගැලපිලා මාස දෙකක් සමහර අවුරුදු දෙකක් තුනක් යනකොට මේ විවාහය සම්පූර්ණ දෙදරලා ගිහිල්ලා සමහරට දෙන්න වෙන් වෙලා එක හලක් කර ජීවත් වෙන හැබැයි වෙන වෙලා ජීවත් වෙන්නේ එහෙම නැත්නම් දෙන්නට දෙන්න වෙනම ඒගොල්ලන්ගේ ජීවිත වෙනම ගෙනියනවා වෙන මේගොල්ලන්ට මේ ඒගොල්ලන්ගේ පාර්ට්නර්ස්ලා වෙනම ඉන්නවා. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ හම්බෙන දරුවන්ට ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා මතුවලා තියෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් ප්‍රශ්න මතුවලා තියෙනවා. මේ ඔක්කොම කර්මයක් එක්ක සිද්ධ වෙන දේවල් හරියට මේක තේරුම් ගැනීම හින්දා. ඉතින් අන්තිමට ඩිවෝස් වෙන්න පුළුවන් ලොකු බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි මට කතා කරන්න සිද්ධ ඕනකමක් තිබුණේ. කොහොමද මේ විවාහයට සහ ආදර සම්බන්ධතාවයට කර්ම එහෙම නැත්නම් කළු කර්ම හෝ සුදු කර්ම හරස් වෙන්නේ කියන දේ. ඉතින් මේ ඔයගොල්ලන්ට පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ ඉවර කරන්න ඉස්සෙල්ලා මේ අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. එතකොට ඔයගොල්ලන්ට අපිට දාන වීඩියෝස් ඉක්මනින් හම්බ වෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ගේ යාළුවන්ට මේක පොඩ්ඩක් share කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න. බොහොම ස්තුතියි. සුබ දවසක්.